Good morning හැමෝටම. Good morning ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම. Good morning හැමෝටම. ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම good morning. Good morning හැමෝටම. Good morning ඔයගොල්ලෝ හැමෝටම. Good morning හැමෝටම. ඔන්න අද අපි අරන් ආවා ජනතාවගේ මනුෂ්‍යයා පාස්සේ ක්‍රිස් කියන ලෝකේ තියෙන අංක යථාර්ථී රිද්මය දිනපතා මෙනෙහි කිරීමේ පණිවිඩයත් එක්ක. ඔන්න අදත් අපි අරගෙන ආවා යථාර්ථී රිද්මය දිනපතා මෙනෙහි කිරීමේ පණිවිඩය ලෝකයේ අංක 1 දැනන්සේගේ මනුෂ්‍යයා පාස්ස ක්‍රිස් විසින් ලියන. අද බලමු අද ඇවිල්ලා අගෝස්තු 20 වෙනි බ්‍රහස්පතින්දා මාතෘකාව විදිහට තියෙන ආත්ම දිනා ගැනීමේ වැදගත් පාඩමක්. හරිම වැදගත්. එතකොට ප්‍රධාන බයිබල් පදේ විදිහට දීලා තියෙන්නේ සුද්ධෝ මතයෝ 5:16. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය උන් ඉදිරියේ බබලාව. පණිවිඩය බලමු. සමහර අවස්ථාවලදී මිනිසුන්ට ආත්ම දිනා ගන්නා ලෙස පවසන විට ඔවුන්ගේ මනස කෙලින් යන්නේ තමන් දැනටමත් හඳුනන අයෙකු වෙතට. එකම නැවසේ හෝ කාමරයේ වෙසෙන අයෙකු මිතුරෙකු සගයෙකු හෝ ඥාතියෙකු වෙතට විය හැක. ඔවුන් වසර ගණනාවක් තිස්සේ සාක්ෂි දරූ නමුත් තවමත් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන පුද්ගලයා වෙතම. එබැවින් ආත්ම දිනා ගැනීම සඳහන් වන සෑම අවස්ථාවකම ඔවුන්ගේ සිතුවිලි යන්නේ එතනටය. ඒ වැරදක් නොමැති වුවද ආත්ම දිනා ගැනීම ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔබ මීට වඩා යමක් වටහා ගත යුතුයි. ඔබට වඩාත්ම සමීපව සිටින අයට බොහෝ විට නැවත නැවතත් කරන පැරැත්ත කිරීම හෝ තර්ක කිරීම අවශ්‍ය නොවේ. ඔබේ ජීවිතය දැනටමත් ඔවුන්ට කතා කරමින් පවතී. ස්වාමීන් වහන්සේ පැවසුවේ ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ වැඩ සිටින පියාණන් වහන්සේට මහිමය දෙන තුරු දිගින් දිගටම කතා කරමින් සිටින්න කියා නොවේ. ඒ වෙනට උන්වහන්සේ පැවසුවේ ඔබේ ආලෝකය බැබලේවා යනුවෙනි. එයින් අදහස් කරන්නේ ඔබේ කිතුණු හැසිරීම යන එයින් අදහස් කරන්නේ ඔබේ කිතුණු හැසිරීම සහ චරිතයයි. එනම් දේ වචනය තුළ ඔබේ දෛනික ගමනයි. මේවා දැනටමත් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් වෙත sannivedanaya කරයි. එබැවින් සුභාරංචි ප්‍රකාශ කිරීම එකම පුද්ගලයන් සමග කරන නිමක් නැති වාද විවාද හෝ නැවත නැවත කරන පැහැදිලි කිරීම බවට පත් කර නොගන්න. ඊට වඩා වැදගත් දේ නම් ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න. ඔවුන් ඉදිරියේ දේ වචනය ජීවත් කර පෙන්වන්න. ඔබේ ක්‍රිස්තුස් වැනි ජීවිතය ඊට ජීවමාන සාක්ෂියක් වීමට ඉඩ අරින්න. ඔවුන් නිරීක්ෂණය කළොත් සිතා බලනු ඇත. තවද කවදා හෝ දිනක පිළිතුරු සෙවීමට සූදානම් වනු ඇත. එවැනි අවස්ථාවකදී ඔවුන්ට අවශ්‍ය වන්නේ සරල පැහැදිලි කිරීමක් පමණි. නමුත් ඔවුන් දිගින් දිගටම ඔබ සමග විරුද්ධ වෙමින් වාද කරන්නේ නම් ඔබ වෙනත් පුද්ගලයන් වෙත යන්න. අධික හුරු පුරුදුකම නිසා ඔබේ සේවය සීමා වීමට ඉඩ නොදෙන්න. සුභාරංචිය තවමත් නොඇසූ ඒ සඳහා සූදානම්ව සිටින ඔබේ සමීප කවයන් ඔබෙහි සිටින ඔබ කතා කරන විට සුභාරංචි පිළිගැනීමට සූදානම් සිටින බොහෝන් වෙත ළඟා වෙන්න. සුභාරංචි පිළිගැනීමට විවෘතව සහ කැමැත්තෙන් සිටින අය සමග ඒ බෙදා ගන්න. සමහර අවස්ථාවලදී සතුරා විසින් මෙම වෙනස් නොවන මුරණ්ඩු පුද්ගලයන්වම ඔබේ අවධානය වෙනතකට යොමු කරන බාධාවක් ලෙස භාවිත කරයි. වාව්. ආයත් කියවන්නම් ඒක. සමහර අවස්ථාවලදී සතුරා විසින් මෙම වෙනස් නොවන මුරණ්ඩු පුද්ගලයන්වම ඔබේ අවධානය වෙනතකට යොමු කරන බාධාවක් ලෙස භාවිත කරයි. සූදානම්ව සිටින අනිකුත් අය වෙත ඔබ ළඟා වීම වළක්වමින් ඔබ එකම තැනක රඳවා තබා ගැනීමට ඔවුන් යොදා ගනී. එම උගුලට අසු නොවන. දිව්‍යමය ප්‍රඥාවෙන් මෙහෙවෙන්න. අරමුණක් ඇතිව ක්‍රියා කරන්න. ඔබ සිටින තැන බැබලෙන. නමුත් ආත්මයන් වහන්සේ ඔබව මෙහෙවන තැනට ගමන් කරන්න. ආත්ම දිනනකොටත් ශුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීම තුළ ගමන් කරන එක අතිශයින්ම නැත්නම් ඒක පාස්ටර් මෙතන කියපු විදිහට සතුරා අපිව වෙන තැනකට යන්න දෙන්නේ නැතුව අර මොරණ්ඩු වෙනස් නොවන ආත්ම කෙරෙහිම අපි යොමු කරලා තියන්න පුළුවන්. හරිම වැදගත්. හරිම වැදගත්. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම හරිම වැදගත්. මොකද දැනන්සේගේ වචනේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ පැමිණිකල් නුඹලා බලල ලබන්නේ නුඹලා මං ගැන සාක්ෂිකාර වෙනවා කියලායි කිව්වේ. ශුද්ධාත්මයන් වහන්සේ ආවේ අපිව සාක්ෂිකාරයෝ කරන්නයි අනිත් අයට. අපි බලමු වැඩිදුර අධ්‍යයන හිතෝපදේශ 11 30 සුද්ධෝමා 16:15 සුද්ධ ලූක් 10:1 සිට 6 දක්වා. අදහිල්ලේ ප්‍රකාශය ආත්මයන් දිනා ගැනීමේදී ඵලදායී වීමට මම දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් මෙහෙයුම් ලබමි. මාගේ ආලෝකය සෑම තැනකම බබලෙන අතර මාගේ ලෝකයේ සිටින අය මාගේ ක්‍රිස්තු ජීවිතය දැක දෙවියන් වහන්සේට මහිමය දෙති. මාගේ ජීවිතය දෙවියන් වහන්සේගේ සත්‍යයේ මහිමේ සහ ධර්මිෂ්ඨකමේ ජීවමාන සාක්ෂියක් වන අතර මා කර්ණ කොටගෙන අද දින බොහෝ දෙනෙක් ගැලවීමට පැමිණෙති. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඉතින් මම යාඥා කරනවා අද දවසේ
පියාණනි නාසරති ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ සියලු දෙනාටම ඔබ වහන්සේගේ මේ පොළවේ සිටින සත්‍ය වූ ඒ කැමැත්ත එකම කැමැත්ත ප්‍රධාන කැමැත්ත තුල ගමන් කරන පිණිස ඔවුන්ගේ ආත්මික ඇස් ආත්මය විවෘත පිණිස මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වගේම මගේ දෙවි පියාණනි මොවුන් සියලු දෙනා අද දවසේ සුරක්ෂිතයි ජයග්‍රාහිකයි හාස්කම් වලින් මම ආශිර්වාද කරනවා පියාණනි. ඔබ වහන්සේට ස්තුති කරනවා නාසරති ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. අපි හෙට දවසෙත් යථාර්ථයේ මේ පණිවිඩය අරගෙන එන්න ලෝකයේ අංක 1 දිනපතා මෙනෙහි කිරීම. එතකන් God bless you.